සිරකරුවන් 40,000ක් රඳවා තබාගත හැකි ලෝකයේ තිබෙන විශාලතම බන්ධනාගාරය ගැන අපි අද කතා කරමු. මෙම බන්ධනාගාරයේ සිටින විශාල පිරිසක් මිනීමරණ අපරාධවලට දඬුවම් ලබන අය වන අතර අධික අවදානම් ගෑන්ග් නායකයන් සහ සමාජිකයන්ද මේ අතර සිටි. එල් සෙල්වදෝර්හි පිහිටි මෙම බන්ධනාගාරය ලෝකයේ විශාලතම බන්ධනාගාරය වන අතර මෙහි පැමිණෙන කිසිදු සිරකරුවෙක් පනපිටින් යන්න නියම වෙලා නැහැ. මිනිසුන් මිලියන 6ක් වැනි ප්‍රමාණයක් සිටින කුටා රටට මෙවැනි බන්ධනාගාරයක් අවශ්‍ය වීමට හේතු. රට පාලනය කළ කලෙයි 2022 මාර්තු මාසය සිට ජනාධිපති නයිප් බුගේ පාලනය කාලය රටේ වැඩිහිටියන් ජනගහනයෙන් 2% පමණ මාස 16ක් ඇතුළත ඇත්තඩංගුවට ගනිය. බන්ධනාගාරය අක්කර 410ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති. මෙම විශාල කුටි වටකර තාප්ප සහ වෝල්ට් 15,000ක් වැනි විශාල විදුලි රැහැන් වලින්ද වටකර තිබේ. සිරකරුවන් කිසිවිටක ගැලවි නොයන බවට සහතික කරී. මෙහි සේවය කරන පිරිස 1850ක් වශයෙන් සඳහන් වෙන අතර සිරකරුවන්ගේ ආදරණීයන් මුණගැසීමට අවස්ථාවක් ලබා නොදෙයි. සිරකරුවන් යම් බස් රථවලට හෝ වෙනත් තැනකට මාරු කිරීමේදී නිලධාරීන්ට හානි කිරීමේ අවදානම අවම කිරීමට විවිධ මාංචු සහ දම්වැල් යොදා ගනී. ඔවුන් පවසන්නේ මෙතෙක් කිසිම සිරකරුවෙක් පැලයාමට උත්සාහ කර නොමැති අතර ඔවුන්ගේ කැරලි මර්ඩන එකකය හා දැඩි ආරක්ෂාවක් සහිත බැවින් සිරකරුවන්ට පැනයාම සිහිනයක් වනු ඇත කියාය. මෙම සෙල් එකක සිරමැදිරි 32ක් ඇති අතර එක සිරකුටියක සිරකරුවන් 80ක් සිටින අතර එය 150 දක්වා වැඩිවිය හැකි. තවද ආරක්ෂකයන් පවසන පරිදි සිරකරුවන් කිසිවකු පිටතට නොයන අතර ඔවුන් කිසිවිටක හිරු එළිය නොදකි. සිරකරුවන් වයස 20 සම්පූර්ණ වූ සිරකරුවන් වැඩිවන අතර මෝවුන් බොහෝ දෙනෙක් ටැටූ ගසා ඇති අතර මෝවුන්ගේ ටැටූ වලින් කණ්ඩායම් තනතුරු හෙළිවේ. සිරකරුවන්ට සතියකට පැයක් පමණ බයිබලයේ පාඩමක් හා ව්‍යායාම කරයි. දිනකට ආහාරවෙල් 3ම ලැබේ. බොහෝ වෙලාවට එක සමාන ආහාරවෙල් ලැබෙන අතර පෝෂණ අවශ්‍යතා සඳහා මස් වර්ග නොලැබේ. සිරකරුවන් යම් නීතියක් කැඩූ විට හුදකලා කුටියට දමයි එහි දින 15ක් පමණ තැබීමට අලසර ඇති.